hello guys කොහමද ඔයගලන්ට ඔන්න අද මම ආවේ book review එකක් අරගෙන පොත තමයි Mallory Towers සීත සමය. එතන මම මේක දවස් දෙකක් තුනක් අතරද කියෙව්වා. මේ හරිම ලස්සනයි. මේ පොතේ වෙන්නේ මේක ගෙතිලා තියෙන්නේ කුඩා ගෑනු ළමයි 9 වසරේ වගේ යාළුවා ළමයි කීප දෙනෙක් අතර. එතකොට මේක දැන් වයස් භේදයක් නැහැ මේක කියවන්න. ඕන වයසක එක්කෙනෙක්ට කියවන්න පුළුවන්. ඉතින් මේ විශේෂම සිදුවීම තමයි මේකේ වෙන්නේ ඔලිව් කියලා ළමෙක් ඉන්නවා. අතන මේ ඔලිව් ටිකක් නුරුස්සන ගතිය තියෙන ටිකක් දඩබ්බර ළමෙක්. ඉතින් මේ කටිය බලන ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් පස්සේ හොයාගන්නවා ඔලිව්ට ගොඩක් වෙනස්කම් වෙනවා යාගේ කුඩම්මගෙන් කියලා. ඉතින් අම්මගේ දෙවෙනි විවාහය, මේ තාත්තගේ දෙවෙනි විවාහය. ඉතින් ඒ වෙනස්කම් නිසාම ඔලිව් ටිකක් දඩබ්බල. ඔලිව්ම තමයි කියන්නේ ජූන් කියලා තවත් ගෑල් ළමෙක්ට එයාගේ කතාව කියනවා. අන්තිමට එයා ලස්සනට වසර අවසානයේ තියෙන ප්‍රසංගයට එයාගේම ප්‍රසංගයේ රංගපාල එයාගේ දක්ෂතාව පෙන්නලා කොහොම හරි යාළු කරගෙන ගොඩක් එහෙම එයා සාර්ථක වෙනවා. ඉතින් එහෙම තමයි එයාගේ කතාව යන්නේ. ඉතින් මේක තව ඊට අමතරව ලස්සන සිදුවීම් ගොඩක් වෙනවා. ටීචර්ස්ලාව බය කරනවා, හොල්මන් වගේ ඇඳගෙන පොඩි උගුල් අටවනවා. ඒතර සමහර නරක ටීචර්ස්ලාත් ඉන්නවා. අපිට ඉතින් හැමෝම හොඳමයි හම්බෙන්නේ නැහැ නේ කොතන ගියත්. ඉතින් ඒ නරක ටීචර්ස්ලාට වෙන දේවල් මොකද වෙන්නේ මේ පස්සේ යනකොට කතාවේ ඒක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. හරිම ලස්සන අරගෙන කියවන්න. ඉතින් මේ ඒ වගේම ඕගොල්ලන්ට තව මේ වගේ මොන හරි book reviews දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ කැමති පොත් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.